අපි හැමෝම ආරම්භය ඉඳලා අවසානය දක්වා ජීවිතේ එකම විදිහට ගත වෙන්නේ නැහැ. ගත කරන්නේත් නැහැ. පොදෙන මෙතන මේ ශිෂ්‍යත්වයේ පාස් අය ඇති, ශිෂ්‍යත්වයේ ෆේල් අය ඇති. O level සමහරට A9ක් ගත්ත අය ඇති. එහෙමයි ඉන්නවනේ. නැත්නම් සමහර එක එකක්වත් නැහැ. එහෙමයිත් ඇති. ඒතකොට ඒකත් එක්ක ඔයගොල්ලෝට පුංචි පන්ති වලදී සහ මම 11 වසර වගේ එනකොට සමහරට ලේබල් එකකුත් ඇති. ඒක මෙයාට ඉගෙන ගන්න පුළුවන්, මෙයාට ඉගෙන ගන්න බෑ, මේ ඇත්තට දක්ෂ නැහැ. මෙයා හොඳ දක්ෂ දරුවෙක්. ඒ වගේ අර මේ එහෙම සමහර යාළුවෝ අතරත් එහෙම පිළිගැනීම් ඇති. නැත්නම් දෙමව්පියෝ අතර, වැඩිහිටියෝ අතර සමාජයේ එහෙම ඔයගොල්ලන්ට ලේබල් ඇති සමහර විට. හරි. නමුත් පුතේ මේ ඒවා හැම එකක්ම ඒ විදිහටම ගන්න එපා. මොකද දැන් සමහර අය ළමයි ඉන්නවා මේ පුංචි පන්ති වල බොහොම හොඳට සක්‍රිය වෙලා ඊට පස්සේ අධ්‍යාපනයේ එච්චර බොහොම මන්දගාමීව යන අය ඉන්නවා. හරි. දැන් සමහර අය ඉන්නවා මේ පුංචි පන්ති වල එච්චර ඒ කියන්නේ ශිෂ්‍යත්ව වෙනවා සමහර ශිෂ්‍යත්වයේ ෆේල්. නමුත් O level වෙනකොට හොඳ රිසල්ට් එකක් දානවා. හරි. දැන් තවත් සමහර ළමයි ඉන්නවා O level හොඳ රිසල්ට්ස් දාන්නෙත් නැහැ. A level සුපිරි රිසල්ට් එකක් දානවා. හරි. දැන් සමහර අය ඉන්නවා A level යන්තමින් කැම්පස් යන්න පාස් වුනේ. කැම්පස් ගිහලා ෆස්ට් ක්ලාස් එකක් දානවා. හරි. එතකොට ඒ අර එක එක ළමයි සක්‍රිය වෙන අවදි තියෙනවා. හරි. එතකොට තමන් කොයි අවදියේද ගත කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඒක වෙනම සිද්ධියක්. නමුත් දැන් ඔළුවට ගන්න ඕන කාරණේ තමයි අපි හැමෝම ආරම්භය ඉඳලා අවසානය දක්වා ජීවිතේ එකම විදිහට ගත වෙන්නේ නැහැ. ගත කරන්නේත් නැහැ. හරි. නමුත් අපි මේ මොහොතේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරලා අපිට යම්කිසි හැකියාවක් තියෙනවා ප්ලෑන් කරලා අපි ඉන්න මට්ටමකට වඩා උඩ මට්ටමකට එන්න try කරන්න. එහෙම හැකියාවක් එහෙම try කරන්න පුළුවන්. හැබැයි ඒකට දැන් ඇත්තටම හේතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර ළමයි ඉන්නවා පුංචි කාලේ ඉඳලම අර ජීවිතය ගැන පොඩ්ඩක් ඉස්සරහා දැකලා ජීවිතේ ප්ලෑන් කරලා හැම අවධියක්ම තමන්ගේ උත්සාහයෙන් එහෙම ප්ලෑන් කරගෙන ගමනක් යන අය ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉස්සරහා නිතර දකිනවා. ඉදිරිය දකිනවා. දැකලා අර හැංගීම් කියන එක පොඩ්ඩක් පැත්තක තියලා බුද්ධියෙන් කල්පනා කරලා ඉදිරිය දැකලා වැඩ කරන හිම සෙට් ඉන්නවා. එහෙම ළමයි ඉන්නවා. හරි? දැන් සමහර අය ඉන්නවා පොඩ්ඩක් මේ ටිකක් සෙල්ලක්කාර විදිහට ඉන්න ඇත් වෙන්නේ නැති. එහෙම අය ඉන්නවා මේ අර දෙමව්පියෝ එහෙම නැත්නම් වැඩිහිටියෝ එහෙම නැත්නම් ගුරුවරු පොඩ්ඩක් ගයිඩ් කරන්න ඕනේ. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ අය පොඩ්ඩක් කවර් කරන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒ අය හරියට උපරිමයට ඉගෙනගෙන ගමන යන්නේ. එහෙම අයත් ඉන්නවා. හරි? ඒතර එහෙම අයට සමහර විට එහෙම මේ මග පෙන්වීමේ උදව්ව ලැබුණ නැත්නම් සමහර විට ට්‍රැක් පැනලා එහෙම නැත්නම් මේ හරියට ඒ ගමන යන්නේ නැතුව ජීවිතය අවුල් කරගන්න අයත් ඉන්නවා. හරි? ඒ නිසා මේ ඒක තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ මොන විදිහටද ජීවිතය ගත කරන්න කියන එක මේ වෙනකොට තේරුම් ගන්න. අරගෙන තමන්ට තනියෙන් හිතලා එහෙම ගමනක් යන්න ප්ලෑන් එකක් නැත්නම් හිතා ගන්න බැරි නම් ඒකට පොතේ උදව් ගන්න පුළුවන් අය ඉන්නවා. හරි? ඒක දැන් වෛද්‍යවරයෙක් කියනදලා ඒ මනෝපදේශනයක කියනදලා එහෙම උදව් ගන්න පුළුවන්. ගුරුවරයෙක් කියන වැඩිහිටියෙක් කියන එහෙම උදව් ගන්න පුළුවන්. එහෙම උදව් අරගෙන හරි තමන්ගේ ජීවිතේ හරියට ප්ලෑන් කරලා විශේෂයෙන්ම A level අවධියෙන් එහාට හරියට ටාගට් කරලා වැඩ ටික කරගත්තොත් ඕගොල්ලන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්.